එයා තමන්ගේ ගෙදර වෙන භයානක සිදුවීම් පෙළක් ගැන එක දිගටම වීඩියෝස් කරන්න පටන් ගන්නවා. සීස කියන විදිහට මේ ඔක්කොම පටන් අරන් තියෙන්නේ එයා EVP ඩිවයිස් එකක්, ඕජා බෝඩ් එකක් වගේ දේවල් පාවිච්චි කරලා අනිත් ලෝකේ ඉන්න අයත් එක්ක කතා කරන්න උත්සාහ කළාට පස්සේ කියලයි. එයා බලාපොරොත්තු වුණේ එයාලව සම්බන්ධ කරගන්න. හැබැයි ඒ වෙනුවට මොකක් හරි නපුරු දෙයක් උත්තර දීලා තියෙනවා. ඊළඟ සති කිහිපය ඇතුළත එයාගේ ගෙදර වෙන දේවල් ටික ටික වැඩි වෙන්න ගත්තා. අසාමාන්‍ය දේවල් වෙන්න පටන් ගන්නවා. වැඩි කල් යන්න කලින් සිසර්ට තේරුණා එයා මේ කරපු වැඩේ ගැන. දවසක් රෑ ඇඳේ නිදාගෙන ඉද්දී යාට කාමරෙන් එළිය අමුතු සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිසිම දැනුම් දීමක් නැතුව එකපාරටම ටීවී එක ඕෆ් වෙනවා. කලින්ම බය වෙලා හිටපු නිසා එයා ඉක්මනටම ෆෝන් එක අරන් මේක රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. මේ තියෙන්නේ එයාගේ කැමරාවේ සටහන් වුණ ඒ අద్భుත වීඩියෝ එකයි. හොඳ අවධානයෙන් බලන්න. No. Mames, qué pedo. O sea, chequen, mis manos están aquí. No, la ve. ටීවී එකට සිග්නල් එන එක නැවතිලා සීස ඉන්නේ ගොඩක්ම බයෙන් කියලා එයාගේ කටහඬින්ම තේරෙනවා. ඊට පස්සේ ටීවී එක ඕෆ් වෙනවා. හැබැයි කැමරාව කාමරේ වටේට යද්දී ඔයාලත් ඒක දැක්කද? කළු පාට රූපයක් කිසිම සෙලවීමක් නැතුව අඳුරේ හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. වීඩියෝ එක එතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක එයාගේ TikTok එකට දැම්මට පස්සේ බලපු අය විශ්වාස කරන්නේ එයාගේ ජීවිතේට මේ වෙන හැම දෙයකටම වග කියන්න ඕනේ මොකක් වුණත් මේ ඉන්න දේ කියලයි. එයාගේ අනිත් වීඩියෝ බැලුවට පස්සේ ඒ ටික තවත් ඇත්ත කියලා හිතෙනවා. සමහරක් විට ගොඩක් අය කියන්නේ එයා කිසිසේත්ම සම්බන්ධ කරගන්න හොඳ නැති අස්වාභාවික වස්තුවක් සම්බන්ධ කරගෙන තියෙනවා කියලයි. ඒත් මේ සිද්ධිය අවසාන තීරණය ගන්න ඕනේ ඔයාම තමයි. ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.